හොඳයි. අපි එහෙනම් මේ කතාවට බහිමු. අද අපි බලන්න යන්නේ බුදුහාමුදුරුවන්ගේ ඇත්තම අනන්‍යතාවය ගැන. ඒ කියන්නේ උන්වහන්සේ කියන්නේ හිතලා හදපු කතාවක්ද? එහෙම නැත්නම් ඇත්තටම මේ ලෝකේ ජීවත් වෙච්ච ඓතිහාසික චරිතයක්ද කියන එක විද්‍යාවෙන් හොයාගත්ත දේවල් එක්කම අපි විග්‍රහ කරලා බලමු. ඉතින් හැමෝටම එන ලොකුම ප්‍රශ්නේ තමයි මේක. බුදුරජාණන් වහන්සේ දෙවියෙක්ද? එහෙම නැත්නම් මිනිස්සෙක්ද? මේ කතාව පුරාවටම අපි මේ ගැටලුවට පැහැදිලි උත්තරයක් හොයාගන්නයි යන්නේ. හරි. එහෙනම් අපි කතාවේ පළවෙනි කොටසින්ම පටන් ගමු. ඒ කියන්නේ බුදුහාමුදුරෝ කියන්නේ කවුරු හරි හදපු කතාවක්වත් දෙවියෙක්ගේ අවතාරයක්වත් නෙවෙයි. ඇත්තටම මේ ලෝකේ ජීවත් වෙච්ච ඓතිහාසික මිනිස්සෙක් කියන එක තහවුරු කරන එක. මෙතනදී අපි තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි අද වෙනකොට තියෙන අවබෝධය අනුව උන්වහන්සේ කියන්නේ දෙවියෙක්වත් බ්‍රහ්මයෙක්වත් නැත්තම් මොකක් හරි දේව අවතාරයක්වත් නෙවෙයි. උන්වහන්සේ කියන්නේ ඇත්තටම මේ ලෝකේ ජීවත් වෙච්ච ඒ ගැන සාක්ෂි තියෙන ඓතිහාසික චරිතයක්. හරි. ඉතින් අපි කොහොමද මේක මෙච්චර විශ්වාසෙන් කියන්නේ? මේ බලන්නකො මේ තොරතුරු. උන්වහන්සේගේ අම්මා, තාත්තා, ආශ්‍රය කරපු අය, ඒ වගේම උන්වහන්සේ පැවතගෙන ආව ශාක්‍ය වංශය, ජීවත් වෙච්ච ප්‍රදේශය, මේ හැම දෙයක්ම ගැන අපිට නිශ්චිත තොරතුරු තියෙනවා. පබ්බජා සූත්‍රයේ මේ ගැන බොහොම පැහැදිලිවම සඳහන් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ කතාව එක තැනකින් විතරක් එන දෙයක් නෙමෙයි. උන්වහන්සේගේ මේ ඓතිහාසික පැවැත්ම හොයාගත්ත පුරාවස්තු වගේ දේවල් වලින්, ඒ කියන්නේ භෞතික සාක්ෂි වලින්, ඒ වගේම ත්‍රිපිටකය වගේ විශාල පොත්පත් ගොඩකින්ම සැනත වෙන දෙයක්. උදාහරණයක් විදියට ගත්තොත් මෙතන තියෙන සූත්‍ර කිහිපයක්. මහා පරිනිබ්බාන සූත්‍රය වගේ ත්‍රිපිටකයේන මේ සූත්‍ර ගණනාවක උන්වහන්සේගේ මනුස්ස ස්වභාවය කියන තැනින් තැන විසිරීලා තිබුණත් බොහොම ස්ථිර සාක්ෂි අපිට හොයාගන්න පුළුවන්. මේ බලන්නකො මේ කියමන මේක කොච්චර බලවත්ද කියලා. මෙතනදී බුදුරජාණන් වහන්සේම තමන්ගේ වයස්ගත බව ගැන, තමන්ගේ ශරීරයේ තියෙන දුර්වලකම් ගැන කතා කරනවා. ඉතින් තමන්ගේ මනුස්ස ස්වභාවය ගැන මීට වඩා හොඳ පිළිගැනීමක් තවත් තියෙන්න පුළුවන්ද? හරි. ඉතින් උන්වහන්සේ මිනිස්සෙක්. හැබැයි කතාවේ නියමම හරිය පටන් ගන්න මෙතනින්. මොකද උන්වහන්සේ නිකම්ම මිනිස්සෙක් නෙවෙයි. ධර්ම ග්‍රන්ථවල උන්වහන්සේව හඳුන්වන්න පාවිච්චි කරන විශේෂ වචනයක් තියෙනවා අනුත්තර. මේ වචනය හරිම වැදගත්. මොකද ඒකේ තේරුම තමයි අසමසම ශ්‍රේෂ්ඨතම. ඒ කියන්නේ උන්වහන්සේට සමාන කරන්න කවුරුත් නැහැ කියන එක. උන්වහන්සේ තමයි මිනිස්සු අතරින් ඉහළින්ම ඉන්නේ. දැන් අපි බලමු මේ දෙකේ වෙනස මොකක්ද කියලා. සාමාන්‍ය මිනිස්සෙක් ලෝකයේ තියෙන දේවල් වලට, ඒ කියන්නේ ලෞකික තත්වයන්ට බැඳිලා සීමා වෙලා ඉන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ලෝකෝත්තර කෙනෙක්. ඒ කියන්නේ ලෝකයේ ඉක්මවා ගිය, ලෝකෙන් එතර වුණු උතමෙක්. ඉතින් ලෝකෝත්තර වෙනවා කියන්නේ මොකක්ද? ඒ කියන අදහස් වෙන්නේ මොකක්ද? අපි බලමු උන්වහන්සේ මොන වගේ සීමාවන්ද, මොන වගේ වර්ගීකරණයන්ද පහු කරගෙන ගියේ කියලා. එතකොට මේම ප්‍රශ්නයක් එනවා නේද? උන්වහන්සේ සාමාන්‍ය මිනිස්සෙක් නෙමෙයි නෝ එනම් කවුද? ඇත්තටම ඒ කාලේ හිටපු මිනිස්සු උත්සාහ කළා උන්වහන්සේව මොකක් හරි දන්නේ කියන ගොඩකට දාලා තීරුම් ගන්න. මෙන්න ඒකට උන්වහන්සේම දීපු උත්තරේ. උන්වහන්සේ කිව්වා තමන් දෙවියෙකුත් නෙවෙයි, ගාන්ධර්වෙකුත් නෙවෙයි, යක්ෂයෙකුත් නෙවෙයි, සාමාන්‍ය මිනිසෙකුත් නෙවෙයි කියලා. ඒ කියන්නේ ඒ කාලේ මිනිස්සු දැනගෙන හිටපු හැම වර්ගීකරණයක්ම උන්වහන්සේ ඉක්මවා ගියා. එහෙනම් මේ කිසිම ගොඩකට අයිති නැත්නම් ඇත්තටම උන්වහන්සේ කවුද? උත්තරේ තමයි උන්වහන්සේ තමන්ටම තෝරගත්ත නම. ඉතින් උන්වහන්සේ තමන්ම හැදින්නුවේ බුද්ධ කියලා. හැබැයි මේක නිකන් නමක් නෙවෙයි. මේක තනතුරක් වගේ දෙයක්. ඒකේ තේරුම අවබෝධ කරගත්ත කෙනා කියන එක. ඒ කියන්නේ ඒක ජීවියෙක්ව වර්ග කරන නමක් නෙවෙයි, පැවැත්මේ ස්වභාවයක් පෙන්වන වචනයක්. වැදගත්ම දේ තමයි මේක වෙන කවුරුත් දාපු නමක් නෙවෙයි. උන්වහන්සේමයි මේක ප්‍රකාශ කළේ. ද්‍රෝහ සූත්‍රයේදී උන්වහන්සේ බොහොම පැහැදිලිවම කියනවා තමන්ගේ ස්වභාවය විස්තර කරන්න තියෙන එකම ගැළපෙන වචනය බුද්ධ කියන එක විතරයි කියලා. ඒක උන්වහන්සේගේ අසමසම තත්වය මත පදනම් වෙච්ච ස්වයං හඳුනා ගැනීමක්.